ඔයාලට මතකද යාළුවනේ මං මාස 3කට විතර කලින් පොඩි වීඩියෝ එකක් කරා. ඉන්දියාවෙන් ආපු හාල්වල තිබිලා වී ඇටයක් පැල කරා. ඉතින් යාළුවනේ මෙන්න බලන්න මාස 3කට විතර පස්සේ මාස 3ක් 4ක් විතර යන්නේ නැති මෙයා මේ තත්ත්වෙට එන්න. ඈ බලන්න. ලස්සනට එක වී ඇටය අපිට උත්සාහ කරොත් කරන්න බැරි දෙයක් නෑ යාළුවනේ. මට ඉතින් කුඹුරු නෑ. ඒක නිසා මම මේ පොඩි වාචනයක තමයි මේ වී ඇටය පැල කරගත්තේ. බලන්න එක වී ඇටයෙන් වී ඇට 100කට 200කට වැඩි ප්‍රමාණයක් හැදිලා තියෙනවා මේ. මේක ඉතින් ඉන්දියාවෙන් ගෙනාපු ආපු හාල් වල තමයි මේ වී ඇටේ තිබුණේ. මම විශ්වාස කරනවා ඒ හාල් වර්ගෙම තමයි මේක ඇත්තේ කියලා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ පොඩි පොඩි දේවල් කරලා බලන්න.